භාවනාවේ ප්‍රතිඵල තියෙනවා. නැත්තේ නෑ. සහයකුත් තියෙන බව පේනවා කට්ටිය අතරනේ. උනන්දුවකුත් තියෙනවා. නැත්තම් මේ ඉන්නේ නෑනේ. නමුත් මේ මොකක් හරි අඩුවක් තියෙනවා. නේද? හරි අඩුවක් හරි තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ ප්‍රශ්නේ අපි මඟහැරලා ගත්තා නම් අපිට පුළුවන් භාවනාවේ ප්‍රතිඵල ලබන්න. ශ්‍රාවකයෝ විදිහට බිහි වෙන්නේ ශ්‍රාවකෙක් විදිහට බිහි වෙන්නේ ඒ වෙනුවෙන් කැපකිරීමක් කරනකොට. නැත්තම් අපිට හැමදාම උපාසක උපාසිකා විදිහට ඉන්න වෙනවා. මේ ශ්‍රාවකෙක් විදිහට ශාසනයට දායාද වෙන්න නේද? ඒකට පොඩි කැපකිරීමක් නෙමෙයි කරන්න වෙන්නේ. පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි සුළු කැපකිරීමක් කරලා ශ්‍රාවක භාවයේ ලැබපු අය ඉඳලා තියෙනවා. එමය ඉඳලා තියෙනවා. කැපකිරීම බොහොම සුළුයි. හැබැයි ඒ ප්‍රඥා ඒ කියන්නේ ඉක්මනට වටහා ගන්නා නුවණක් තියෙන අය. එහෙම අය අදත් නැත්තේ නෑ අදත් ඉන්නවා. හරියාකාරව නිවැරදිව දහම් කාරණේ එයාට ඇහෙන්න ඕන. ඒ වගේම තමයි වෙලාවේ හැටියට ඒ කියන්නේ යාගේ හිත හොඳට සංසිඳුලා තියෙනවා. මේ කතාචාර කිසිවෙන් වගේ ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙන් බණ කිව්වේ නෑනේ. ටිකක් යාගේ හිත සංසිඳුණාට පස්සේනේ ධර්මයේ කිව්වේ. මේ වගේ දෙයක් තියෙනවා අපේ ජීවිතය තුළ පවා කලබලකාරී හිතක් තියෙනවා. හැබැයි ඒ හිතත් සංසිඳන අවස්ථාවක් එනවා. ඒ හිතත් සංසිඳන අවස්ථාවක් එනවා. අන්න ඒ වෙලාවට ධර්මයේ වටහා ගැනීම හැකියාව තියෙනවා. දැන් අපි මොකද කරන්නේ මේ? මේ බලයෙන් සංසිඳව ගන්න මහන්සි ගන්නවා. මොකෙන්ද? භාවනාව.